තල් ගෙඩියෙන් තල් කිරි හදන්න මේක අර හොඳට ඉදිච්ච තල් ගෙඩියක් අරගෙන අඟුරු වල තියන්න ඕනේ. මේ තියෙන අඟුරු වල තියලා ඕකෙන් කිරි එන්න ඕනේ. ඔය කිරි කියන්නේ මේ පෙන වගේ එන්න ඕනේ. අඟුරු වල තියලා ඊට පස්සේ ගන්න ඕනේ. තල් ගෙඩිය අඟුරු වල තියලා පෙන වගේ එන්න ඕනේ. එනකන් තියන්න ඕනේ. ඊට පස්සේ මේ තියන්නේ ඔය මේ අඟුරු වල තිබලා ගත්ත ගෙඩියේ දැන් මේකේ වටේ තියෙන මේ පොත්ත ගලවලා ගන්න ඕනේ. අරගෙන ඉවරලා මේ පේන ඈත පේන තල් ගහක් වින් තමයි මම ওই ගෙඩිය ඇහිඳගත්තේ. මේ ගොයන් කපනවා අපේ වෙලේ. මේකට දැන් ඔන්න පොල් කිරි දාලා තිනවා. ඊට පස්සේ තල් අර මැද තියෙන කොස්ස වගේ එක තමයි දාන්නේ. තල් ගෙඩියේ ඇටයක් වගේ තියෙන ආන් ඒක. ඉතින් මේ ඒක හොඳට මිරිකලා ඒකේ තියෙන යුසු ටික ගන්න ඕනේ පොල් කිරිත් එක්ක. ඒක ටිකක් වෙලා යනවා කියලා ගොඩාක් වෙලා යන්නේ. ඉතින් මේ අර කොස් කෙස්සෙන් තියෙන ඒක මේව කරලා ගන්න ඕනේ. තල් ගෙඩිය වැඩි පුච්ච ගන්න එපා. මේ තිත්ත ගතියක් එනවා. ඉතින් මේ හදාගත්ත තල් කිරි එක තමයි තියෙන්නේ. මේකට සීනි පොඩ්ඩක් දාන්න, ගොඩක් දාන්න එපා. ගොඩක් බොන්න බෑ. මේ මත් වෙනවා වගේ නෝ. ඒ තරම් මේක